ගොඩාක් අයට සියදිවි නසා ගන්න අයට හොඳ උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඇත්ත කියන්න එපා. එයා මැරෙන්නේ ද්වේෂයෙන්. එයා මැරෙන්නේ දෝමනස්යෙන්. පිරිසිදු හිතකින් මැරෙන්නේ නැහැ එයා. චිත්තේ අසංකිලිටේ දුගති පාටිකංකා. සිත අපිරිසිදු වෙච්ච කෙනා මරණින් මත්තේ දුගතිය කැමති වෙන්නේ කියලා බුදු සමිඳුව අදාලා. මොන ප්‍රශ්නේ වුණත් දුවේ පුතේ මැරෙන්න එපා. මේ ලෝකෙට වෛරයෙන් මැරෙන්න එපා. සාධාරණේ හොයාගෙන මැරෙන්න එපා. අයුක්තියට එරෙහිව මැරෙන්න එපා. ඔයා මැරෙනවා නම් හිත පිරිසිදුව බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්, දහම ගැන පැහැදීමෙන්, සංඝයා ගැන පැහැදීමෙන්, කාටවත් වෛරයක් නැති මෙසිතෙන්, ක්‍රෝධ වෛර නොසන්සුන් භාවයෙන් මැරෙන මිනිස්සු මැරිලා දුගතිය උපදිනවා. ඉතින් එයාලා හිතන්නේ මේ ගමන මෙතනින් ඉවරයි කියලා. ඇත්තටම එයාලගේ මරණය පවා දුක්ඛාරය සත්‍යයටයි අයිති. ආයෙත් ඉපදෙනවා. ආයෙත් ලෙඩ වෙනවා. ආයෙත් මැරෙනවා. ඉපදීම කියන එක දුකක්. මරණය කියන එක දුකක්. මරණය කියන්නේ දුකෙන් නිදහස් වීම නෙවෙයි. මිනිස්සුන්ගේ අවිද්‍යාවේ තරම බලන්න මැරෙන්නේ ඇයි? මේ දුක් මට එපා. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න මැරෙනවා. ඒ වුණාට මරණය කියන එක අයිති මොකටද? දුකට. මෙච්චර දුක් විඳගෙන ඉන්න ඔබටම තේරෙනවනේ ඔබගේ කුසල් අඩුයි කියලා. පින් අඩුයි කියලා. නිරේ 100,000 වතාවක් බෙල්ල කැපුවත් මැරෙන්නේ නැහැ. ආයත් බෙල්ල පෑහෙනවා විඳවන්න. තිරිසන් සතුන්ට සියදිවි හානි කරගන්න බෑ. ප්‍රේතයන්ට සියදිවි හානි කරගන්න බෑ. නිරිසතාට සියදිවි හානි කරගන්න බෑ. මේ දුර්ලභ මනස උප්පත්තියක් ඇවිල්ලා ඒකත් එයා හිතනවා මරණය කියන්නේ විසඳුමක් කියලා. මරණය කියන්නේ විසඳුමක් නෙවෙයි. මරණය කියන්නේ දුකක්. මරණය කියන්නේ දුකක්. දුක්ඛාරිය සත්‍ය.